දැක්කද රචින් රවින්ද්‍ර මෑන් ඔෆ් ද මැච් වල කියනවා මැච් එක පටන් ගන්නදී ලංකාවේ ඔඩියන්ස් එක ජාතික ගීය කියද්දි අපි මාර විදිහට ප්‍රෙෂර් වුණාලු. හැබැයි අන්තිම මොහොතදී ඒ කට්ටිය නිව්සීලන්ඩ් කියලා අපිට මාර සපෝට් එකක් දුන්නාලු. තේරුම් ගන්නවා. අපි දේශද්‍රෝහියෝ නෙවෙයි. Facebook එකේ මේ උඹලට මේ බනින්න මේ හිතේ අමාරු නැතු මේ අපි ඇවිල්ලා ක්‍රිකට් ගන්න නෙවෙයිනේ. නේ? උඹලට බැනලා වැඩක් නැහැ. ඔය උඹලගේ මට්ටම. ඔය උඹලට පුළුවන් විදියට ගැව්වේ. මොකද උඹලා නැෂනල් ටීම් එකට එනකන් විතරයි මහන්සි වෙන්නේ. නැෂනල් ටීම් එකේ තැන හදාගත්තට පස්සේ එතනින් යාට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තැන හදාගන්න උඹලා කිසිම මහන්සියක් නැහැ. එක දෙවෙනි එක උඹලාගේ තියෙන ටීම් පර්ෆෝමන්ස් නෙමෙයි උඹලා තියෙන තනිකරම පෞද්ගලික පර්ෆෝමන්ස්. බලන්න කොච්චර ෆෑන් ක්ලබ් තියෙනවද කියලා තමන්ට කියලා උඹලා විකට් එකක් ගත්තොත් ඒකට TikTok 1000යි. වීඩියෝස් 1000යි. උඹලට ඕන උඹලගේ තන හදාගන්න මිසක ටීම් එකේ තන හදාගෙන දිනන්න නෙමෙයි. පව් උඹලා නිසා පව් අපි නෙමෙයි අර අහක යන ඕස්ට්‍රේලියා ටීම් එක පව් බං උන්ට සුපර් 8 ආව නම් අපි මීට වඩා සුපිරි මැචස් ටිකක් බලනවා. අපතයි. කොල්ල රුපියල් 1000 2000 ටිකට් අරගෙන මැච් බලන්න ආව උන්නම් පව් හොඳ. අවුල් මේ දවස් ටිකේ එළියට බහින්න එපා මොකද බක් මහා කුණු සක්‍රියයි හොඳේ. කෙන ගහනවා.